ආයිබෝවන් අදත් මගේ යාළුවෝ හැමෝම හැපි ෆැමිලි YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මෙතෙක් දවස් මම ඔයාලට අරන් ආපු මගේ ණය මිරිස් වගාවේ මෙතනින් එහාට අවුරුදු එකමාරක් මගේ කාලයක් පවතින කල මේ ගහ රැක බලාගන්නේ කොහොමද කියලා නඩත්තු කටයුතු කරන එක පිළිබඳව යම් දැනුවත් කිරීමක් සහ අවබෝධයක් ඔයාලට ලබා දෙන්න තමයි මම අද සූදානම් වෙන්නේ. ඉතින් මගේ ඔයාලට දැන් පේනවා මේ ගස් ගොඩක් උස ගිහිල්ලා. ඉතින් මටත් මගේ වගාවේ කරනකොට අද ඇවිල්ලා පස්වෙනි අස්වැන්න තමා මට දැන් නෙලන්න තියෙන්නේ මේකේ. මේ වන විට මම ඉස්සල්ලාම අස්වැන්න නෙළුවේ සැප්තැම්බර් 7 වෙනිදා පළවෙනි අස්වැන්න මුරේ නෙලා ගත්තා. දැන් ඇවිල්ලා ඔක්තෝබර් මාසයක දැන් මේ පස්වෙනි අස්වැන්න තව මට නෙලන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි මේ වෙනකොට මම රුපියල් 40000ක් පමණ මුදලක් මම මේකෙන් උපයා ගත්තා. ඒ උපයා ගත්තේ ඇත්තටම කිලෝ එකක් රුපියල් 10කට වගේ තමයි වෙනදා මම අලෙවි කරන්නේ. මට මේ පාර හැම එළවලුවක්ම මිල අඩු වෙච්ච නිසා දැනට වෙළඳපොලේ 650ට 700ට වගේ යන නිසා තමයි නැත්තම් මට ඊට වඩා මුදලක් මේකෙන් උපයා ගන්න තිබ්බා මේ වෙනකොට. ඉතින් මේ උස පිච්ච ගස් ටික මම මේ විදිහට අල්ලලා මේක දැන් මේ විදිහට ගැට ගහ ගන්න ඕනි. ඊට පස්සේ මම මේක හදන්න මේකෙදි පස හදාගත්ත විදිහත් ඔයාලට වීඩියෝ එකක් දාලා තිබ්බා. මම මේක මේ නිතරම මේක අරන් ඉන්නේ මේ රසායනික පොහොර බහුලව වශයෙන් භාවිතා නොකර මේ වගාවක් කරගන්නේ කොහොමද සහ මල් මේ විදිහට ලොකුවට මල් අල්ලලා කරල් ගොඩක් හදාගන්නේ කොහොමද. දැන් මේක ඇල්ලුවම මේ අත්තක රිකිලි හැම එකේම හොත්තට මල් අල්ලලා තියෙනවා. ඉතින් මේකට ලොකුවටම රසායනික පොහොර භාවිතා කරලා නැහැ. සාමාන්‍ය විදිහට එදිනෙදා භාවිතා කරන මගේ කාබනික පොහොර ටික මගින් තමයි මේ තත්ත්වෙට මම මේක වගාව ආරම්භය. ඇත්තටම මට වැරදුනේ එකක් දෙයක් තියෙනවා. මේ කෝටු මම ඇත්තටම අඩි 4ට පමණ තමයි මේක කපා ගත්තේ. අඩි 4 මදි. මේ කෝටුවක් සාමාන්‍යයෙන් නම් අඩි 6ක ප්‍රමාණයකට කපා ගන්න ඕනේ. අඩි 6ක ප්‍රමාණයකට කපාගෙන ඊළඟට මේකේ මම අර මුලින් සඳහන් කරා මේකේ පොත්ත පස යට වෙන කොටසේ පමණක් ගැට ගහලා මේ පොතු රැහැල මදි. මේකේ පොත්ත රහිනවා නම් අඩු ගානේ එල්බීසියා කෝටුවේ භාගයක්වත් පොත්ත රහින්න එතකොට පැලවෙන්නේ නැහැ. මගේ එකෙත් මේකෙන් සැරින් සැරේ එල්බීසියා දළු ආවා. මම ඒවා කඩලා සාමාන්‍ය විදිහට නඩත්තු කරන. දැන් නම් මගේ එල්බීසියා දළු ඉන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ මම निराකරණය කරගත්තා. ඊට පස්සේ මේකට මම නිතර රසායනික පොහොර භාවිතා කරේම නැහැ. මම මුලින්ම යොදාගත්ත මඩ පොහොර ටිකයි ඊට අමතරව ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එක විතරක් මේකට යොදාගත්තා. ඒ යොදාගෙන ඉවරලා මල් අල්ලන එකට මල් ටික ඇල්ලීම උත්තේජනය කරන්නේ K44 නම් මේ දියර පොහොර එක භාවිතා කරා. ඊට අමතරව මේකට මල් හැලෙන එකක් ගැන මම අර පොලිකර් කියලා සඳහන් කරා. එහෙම නැතුව අපි ඒකත් පාවිච්චි කරා. ඒ පාවිච්චි කරාට නිසියාකාර ප්‍රතිඵල මට ලැබුණේ නැහැ. ඒක નિરાයාසයෙන්ම ස්වභාවිකව පාලනය වෙන්න ඉඩ ඇරියා. ඊට අමතරව විවිධ කට්ටිය කියන රසායනික පොහොර කොළ පොඩ වෙන එකට ඒවට මේවට ගොඩාක් යොදන්න කියලා කියනවා කරන්න යන්න එපා. ඒවා ගහන්න තමයි මේ වගේ කොළ පොඩ වීම වැඩි වෙන්නේ. ඒ නිසා කොළ පොඩ වෙන්නේ නැති එක වළක්වා ගන්න මම භාවිතා කරා සන්ලයිට් කෑල්ලක් වතුර බාල්දියකට දාලා දවස් දෙකෙන් දෙකට වගේ මේකට ස්ප්‍රේ කරගත්තා. බලන්න මේ කොළයක කිසිම කොඩයක් මේ වෙනකොට ඇවිල්ලා නැහැ. හොඳට තියෙනවා. ඉතින් මේ දේවල් මම ඔයාලට කියන්නේ සාමාන්‍ය විදිහට සරල විදිහට වගාවක් කරගෙන හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහ ඔයාලට කියලා දෙන්න තමයි මේ සූදානම්. මේ බලන්නකො මට මේකේ මුලින් තිබ්බෙත් දැන් මට මේ අතර ගස් අතර යා ගන්නවත් බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගහක උස වැල් ගිහිල්ලා වගේ. ඉතින් මේ බලන්න මේ ගස්වල මේක ඉහළටම මට මේක බැඳගත්තා නම් තව ගොඩක් මේක උස යනවා. උස ගිහිල්ලා මේකේ
කරල් වැක්කිරෙන්න හදාගන්න පුළුවන්. මේ හදාගත්තේ මේකට ලොකුවට රසායනික පොහොර එකතු කරලා නෙමෙයි. මේ කෝටුව ඇත්තටම මට මදි මේක අඩි 6කට තමා මින් ඉස්සරහට කවුරු හරි වගාවක් කරනවා නම් මේ වගේ ගෘහස්ත කරන අඩි 6කට කෝටුව කපා ගන්න, කපලා ඉඳ ගන්න. ඊට අමතරව මේ ස්ලැබ් එකට කිසිම හානියක් වෙන්නෙත් නැහැ. මම මේ කියන්නේ මහා පොළොවේ තියෙන හැම භූමි අඟලක්ම මුදල්. ඒක තමයි මම ඔයාලට දෙන ආදර්ශය. මම මීට වඩා ලොකු වගාවක් මේ තුලත් තව කරන්න බලාපොරොත්තු වෙනවා, බිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි වගාවලදී මේව ඇවිල්ලා මහා ලොකු දේවල් නෙවෙයි, බොහොම සරලව කරන්න පුළුවන් දේවල්. අපි මේ මහා පරිමාණව විදිහට හිතාගත්තට නෑ. සරලව කරන්න හිත තියෙනවා නම් සරලව කරලා මේක හොඳට ආදායමක් අරගන්න පුළුවන්. මගේ බිම නම් මම දැන් කියන්න කැමති මම මේ කරනවා බලාන ඉඳලා මගේ යාළුවෝ ගොඩක් වගා කරනවා. මම මේ හැමෝටම මේ ඉදුණු කරල් මං කඩන්නේ ගිහිල්ලා දෙන්න. මේවා ගිහින් දීලා මෙයාලා පැල කරලා මට ගෙනල්ලා පෙන්නන්න කියලාත් මම කියනවා. මොකද ඒක තමයි මගේ සතුට. අපි ආදායමක් ලබනවා වගේම තව කෙනෙක් අඩු ගානේ විකුණා ගන්න බැරි නම් ගෙදර පරිභෝජනයේට හරි මේ වගේ දෙයක් ඉඳා ගන්න එක අපේ දිහා බලලා අපි කරන දෙයක් දිහා බලලා සාර්ථක වෙනවා නම් ඒක තමයි අපි මේ දරන වෑයමේ ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ඉතින් මෙහෙම තියෙද්දි ඇත්තට මේ යන එනකොට කැඩෙන නිසා තමයි මේ බලන්න මේ කැඩිච්ච අත්තේ කොහොමද කියලා පළදාව මේක යන එනකොට කැඩෙනවා. ඒ නිසා තමයි මේක ගොම්මන්ට හැදිච්ච නිසා මේක මේ විදිහට කරගන්නේ. මේක යාගන්නවත් මට දැන් මේක අපහසු නිසා ඉතින් ඒ වගාව කරනකොට තව ටිකක් ඈතින් කරා නම් හොඳයි කියලා හිතෙනවා. ඊට අමතරව මේක ටිකක් මේ විදිහට අත උස්සලා දැනගන්න. ඊට පස්සේ මම සතිය මේකේ කරපු දෙය කියන්නේ හැමදාම මේක යට කොළ ඔක්කොම මම කඩලා තියෙන්නේ. සියලුම කොළ කඳ කොටසේ කොළ නැහැ. කඳ කොටසේ සම්පූර්ණයෙන්ම කොළ කඩලා ඉවත් කරගෙන තමයි මම මේ සතියකට කොළ 3 බැගින් සතියකට හැම ගහේම කොළ කඳ කොළ 3 බැගින් ඉවත් කරලා දැන් මේ ගස් ටික මේ මට්ටමට කරගෙන තිබෙනවා. දැන් උනත් මේකේ රිපිල් වෙනවා නම් ඒක කරලා අයින් කරගන්න ඕනේ. එහෙනම් තමයි මේ වගාව නඩත්තු කරන්න යන්නේ. ඉතින් මේ මං ආයවලට අරන් ගියේ තව අවුරුදු 1කමාරක් විතර මේ ගස් වලින් තව මම බලාපොරොත්තු වෙනවා මේක උඩට ලණු ටිකක් ඇදලා මේ ඉහළට යන අතු වලට මේ ආධාරකයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ මගේ වගාවේ තියෙන්නේ ඉහළම මට්ටමක තියෙනවා. මේවට ඇත්තටම මම රසායනික පොහොර වලට කියලා වියදම් කරලා තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. යූරියා කිලෝ 2ක් පමණ දාලා තියෙනවා. රතු කුඩු කිලෝ 1ක් පමණ මේ ටිකටම දාලා තියෙනවා. ඊට අමතරව මුලින්ම ගහ වර්ධනය වෙනකොට අපි දාලා තියෙන ඇල්බර්ට් සොලියුෂන් දියර සහ යාරමිලා කම්ප්ලෙක්ස් කියන එකෙන් කිලෝ 1ක් දාලා තියෙනවා. ඔන්න ඔය ප්‍රමාණය පමණයි මම මේකට රසායනික පොහොර වශයෙන් භාවිතා කරලා තියෙන්නේ. කැප්ටාන් දිලීරනාශකයේ වෙනුවටත් මම භාවිතා කරන්නේ සන්ලයිට් එක දිය කරලා සන්ලයිට් කැටයක් දිය කරලා ඒ වතුර තමයි ගස් මුලට දාන්නේ. ඉතින් මේ මම හදපු ගස් 200ෙම එක ගහක් ඇරෙන්නේ එක ගහක කොළ වැටෙලා දිලීරයක් ආසන්නේ ඒක මම ටක් ගාලා මේ මගේ වගාවෙන් ඉවත් කරා. ඊට අමතරව 199ම හොඳ සාර්ථකව තිනවා. ඉතින් මේක තමයි මම ඔයාලට අද දවසින් මගේ වගාවේ දැන් මේ තියෙන තත්ත්වය මම ගෙනාවේ. දැන් මේක විශාල කැලයක් වගේ හොඳට වැවිලා තිනවා. ඉතින් හරිම සන්තෝසයි. සියලු දෙනාටම සොඳුරු සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් මේ වගේ දෙයක් පට ඉදිරියටත් මම මේ වගේ වගා ගැන ඔයාලට දැනුවත් කරනවා. අරන් එනවා වීඩියෝ. ඒවා හොඳයි නම් ඉතින් මාත් එක්ක දිගටම රැඳී ඉන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.